කොයිතරම් වයසට ගියත් ශාරීරික ශක්තිය අඩු වුණත් ලිංගිකත්වයේ සම්බන්ධයෙන් පිරිමින්ට ඇති ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ කියලා අපි කලින් වීඩියෝවකත් සාකච්ඡා කරලා තියෙනවා. ලිංගික සතුට කියන්නේ පිරිමියෙකුගේ ජීවිතේ කුඩා දෙයක් නෙවෙයි. ඒක ඔහුගේ මානසික සුවය, ආත්ම විශ්වාසය සහ දීර්ඝකාලීන සම්බන්ධතාවයේ ශක්තිමත් කරන අතිශය වැදගත් අංගයක්. බොහෝ පිරිමින්ට එකම රටාවට එකම විදිහට දවසින් දවස ලිංගික ජීවිතේ පවත්වාගෙන යාමට කැමැත්තක් නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ වෙනස් අත්දැකීම්, වෙනස් සංවේදන, වෙනස් හැඟීම්. පිරිමි වෙනස් අත්දැකීම් වලට කැමතියි. පිරිමි අය ගොඩක් සහභාගී කරගෙන සිදු කළ සමීක්ෂණ කීපයකින් එක් වැදගත් දෙයක් අනාවරණය වුණා. ඒ තමයි වෙනස් ලිංගික ඉරියව් මගින් ලැබෙන සංවේදන වෙනස් වීම. ඔබ දෙදෙනා එකට ඉන්න විදිහ වෙනස් වෙනකොට ශරීරය, මනස සහ හැඟීම් අලුත් විදිහට ක්‍රියාත්මක වෙනවා. ලිංගික ඉරියව් කියන්නේ මොනවද? ලිංගික සතුට ලබා ගැනීමට දෙදෙනා එකට සිදු කරන ක්‍රියාකාරකම් කරන ආකාරය තමයි ලිංගික ඉරියව් කියලා කියන්නේ. දැනට ලෝකීය පුරා ලිංගික ඉරියව් 300කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිනවා. හැබැයි ඒ හැම එකක්ම හැම කෙනෙක්ටම හෝ හැම යුවලකටම ගැලපෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි ඔබ දෙදෙනාට සුවදායි, ආරක්ෂිත සහ සතුටුදායක ඉරියව් හඳුනා ගැනීම. මිෂනරි ඉරියව්. ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන ලිංගික ඉරියව්ව තමයි මිෂනරි ඉරියව්ව. මේ ජනප්‍රිය වීමට හේතු කීපයක් තියෙනවා. කරන්න පහසුයි, ශාරීරික ශක්තිය වැඩියෙන් අවශ්‍ය නැහැ, මුහුණට මුහුණ බැලීමෙන් මානසික බැඳීම වැඩි වෙනවා. මෙම ඉරියව්ව තුල පිරිමියාට කාන්තාවගේ හැඟීම්, මුහුණේ ප්‍රකාශ, ප්‍රතිචාර හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා ආරම්භක යුවලකටත් දිගුකාලීන විවාහිත යුවලකටත් මෙය ඉතා සුදුසු ඉරියව්වක්. ඊළඟට පිරිමින් අතර ඉතා ජනප්‍රිය වූ ඩොගි ස්ටයිල් ඉරියව්ව. මෙම ඉරියව්වට පිරිමින් කැමති වීමට ප්‍රධාන හේතු වන්නේ පාලනය වැඩියෙන් පිරිමියාට ලැබීම, ගැඹුරු සංවේදන ලැබීම, ශරීර සංවේදන වෙනස් ලෙස දැනීම. තවද මෙම ඉරියව්ව තුළ කාන්තාවටද ඉතා ප්‍රබල සංවේදන ලැබිය හැකි බව වෛද්‍ය පර්යේෂණ වලින්ද පැහැදිලි කරලා තියෙනවා. කව්ගර්ල් ඉරියව්ව. මෙම ඉරියව්ව විශේෂ වන්නේ කාන්තාවට පාලනය ලැබීම නිසා. මෙහිදී වේගය, ගැඹුර, චලන රටාව කාන්තාවටම තීරණය කරන්න පුළුවන්. පිරිමියාට මේ කැමැති වන්නේ දෘශ්‍යමය සතුට වැඩිවීම, සහකාරියගේ විශ්වාසය සහ ක්‍රියාත්මකීත්වය දැකීම, දෙදෙනාටම නව අත්දැකීමක් ලබා දෙන ඉතා ජනප්‍රිය ඉරියව්වක්. ස්ටෑන්ඩිං හෝ වෝල් පොසිෂන්. හදිසි අවස්ථාවලදී හෝ වෙනස් අත්දැකීමක් සඳහා නැගී සිටින ඉරියව් බොහෝ දෙනා භාවිතා කරනවා. මෙම ඉරියව්ව ශක්තිමත් හැඟීම් උත්සන්න කරනවා, ශාරීරික ආසන්නතා වැඩි කරනවා, ක්‍රියාවට උණුසුම් එක් කරනවා. ස්පූනිං හෝ ලෝටස්. ආදරණීය ඉරියව් ගැන අවසානයේදී කතා කරනවා. රාලුකමට වඩා සෙනෙහස, ආදරය සහ බැඳීම ප්‍රමුඛ කරන ඉරියව්. ස්පූනිං සහ ලෝටස් වන ඉරියව් ගැන මානසික සමීපතාව වැඩි කරනවා, ආරක්ෂිත බව දැනෙන්න හේතු වෙනවා, දීර්ඝකාලීන සම්බන්ධතාවයේ ශක්තිමත් කරනවා. බොහෝ පිරිමින්ට මෙම ඉරියව් මගින් සම්පූර්ණ තෘප්තියක් ලැබෙනවා. අවසාන පණිවිඩය. ලිංගික ජීවිතය කියන්නේ ලැජ්ජාවට හෝ බියටපත් වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒක දෙදෙනාගේ සතුටේ, ආදරය සහ ජීවිතේ සමබලතාව රැකගන්න උදව් කරන වටිනා අත්දැකීමක්. ඒ නිසා ඒක ඒකාකාරී කරගන්න නැතුව සංවාදය, විශ්වාසය සහ ගෞරවය සමග ජීවිතය විඳින්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක්.